ඔයත් ලයිසන් එක අලුත් කරන්න ඉන්න කෙනෙක්ද? ඔයාටත් මේ වගේ ගැටලු ඇති වෙලා තියෙනවද? එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලයිසන් එක අලුත් කරන්න ඉන්න ඔයාට ඇති වෙන්න පුළුවන් ගැටලු පිළිබඳ. ඒව කොහොමද අපි විසඳගෙන ලයිසන් එක හරියට ගන්න කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මෙඩිකල් රිපෝට් එක ලයිසන් එක එක්ස්පයර් වෙන්න මාසයකටවත් කලින් ගන්න ඕනේ. මෙඩිකල් රිපෝට් එක මාසයකට කලින් ගන්න කියලා කියන්නේ ඔයා මෙඩිකල් ටෙස්ට් එකට ඉදිරිපත් වෙලා යම් කිසි ගැටලුවක් එන්න පුළුවන්. අපි හිතමු ඇස් පෙනීමේ හෝ නැත්නම් ශාරීරික ගැටලුවක් ඇති වුණොත් ඔයාට මෙඩිකල් එක පාස් වෙන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට සිද්ධ වෙනවා මෙඩිකල් එක පාස් වෙන්න නම් ඒ ගැටලුව විසඳගන්න. ඔයාගේ ඇස් පේන්නේ නැත්නම් ඔයා එහෙම වුණොත් ඔයාට කණ්ණාඩි පළඳින්න වෙනවා. ඔයාට ඒවට යම් කිසි කාලයක් වැය වෙනවා. ඒ නිසා තමයි මාසයකටවත් කලින් මෙඩිකල් එක ගන්න කියන්නේ. නැත්නම් ඔයා ලයිසන් එක එක්ස්පයර් වෙන්න කිට්ටු වෙලා මෙඩිකල් එක ගන්න ගිහිල්ලා ඔය වගේ යම් කිසි ඇස් පෙනීමේ හරි ශාරීරික ගැටලුවක් ඇති වෙලා ඔයාට මෙඩිකල් එක ගන්න බැරි වුණොත් ඔයාට මෙඩිකල් එක ගන්න වෙන්නේ ලයිසන් එක එක්ස්පයර් වුණාට පස්සේ. එහෙම වුණොත් ඔයා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙත් ඔයාට ඒ වෙනුවෙන් දඩ ගෙවන්න සිද්ධ වෙනවා. එක්ස්පයර් වුණ ලයිසන් එක අලුත් කරන්න අවශ්‍ය ලියකියවිලි මොනවද? ඔයාට මුලින්ම අවශ්‍ය වෙනවා එක්ස්පයර් ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක, ඒ වගේම ID කාඩ් එක හරි පාස්පෝර්ට් එක හරි, ඒ වගේම අලුත් මෙඩිකල් රිපෝට් එක. එක්ස්පයර් වුණ ලයිසන් එක අලුත් කරන්න මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔයා මුලින්ම කරන්න ඕනේ වෛද්‍ය වාර්තාවක් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඕනේ. මෙඩිකල් රිපෝට් එක ගන්න ඕන කොහෙන්ද? ඔයා මෙඩිකල් රිපෝට් එක ගන්න ඕනේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය. ඒ කියන්නේ නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකකින් ගන්න ඕනේ. මෙඩිකල් රිපෝට් එක සඳහා ගෙවිය යුතු මුදල කීයද? මෙඩිකල් රිපෝට් එකේදී සැහැල්ලු වාහන සඳහා රුපියල් 1500ක මුදලකුත්, බර වාහන සඳහා රුපියල් 2500ක මුදලකුත් අය කරනවා. අපි පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කයෙන්ම රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕනද? පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කයෙන්ම රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕන නැහැ. අපි හිතමු ඔයා පදිංචි වෙලා ඉන්නේ ගාල්ල වෙන්න පුළුවන්. ඔයා දැන් වැඩ කරන්නේ අනුරාධපුරේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා ගාල්ලට ඇවිල්ලා රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕන නැහැ. ඔයාට පුළුවන් අනුරාධපුරේ ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා මෙඩිකල් එක අරගෙන රියදුරු බලපත්‍රය එහෙන් ඉඳන් අලුත් කරගන්න පුළුවන්. මෙඩිකල් රිපෝට් එක ගත්තට පස්සේ යන්න ඕන කොහේටද? මෙඩිකල් රිපෝට් එක ගත්තට පස්සේ ඔයා යන්න ඕන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් කියන ආයතනයට යන්න ඕන. ලයිසන් එක අලුත් කරනකොට ෆොටෝ කෑලි ඕනද? ෆොටෝ කෑලි අවශ්‍ය වෙන්නේ නැහැ. එයාලා එතෙන්දිම ලයිසන් කාඩයට අවශ්‍ය ෆොටෝ ලබා ගන්නවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි මොනවද? ඔයා ඉදිරිපත් කරන්න ඕන ඔයාගේ පරණ ලයිසන් කාඩ් එක, ඒ වගේම ඔයා ගත්ත මෙඩිකල් රිපෝට් එක, ඒ වගේම ඔයාගේ ID කාඩ් එක නැත්නම් පාස්පෝර්ට් එක ඉදිරිපත් කරන්න ඕන. රියදුරු බලපත්‍රය අලුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල කීයද? ඔයා රියදුරු බලපත්‍රය අලුත් කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕන 3025ක මුදලක්. බලපත්‍රය කල්ලිකුත් උනාට පස්සේ අලුත් කරන්න දඩ මුදලක් ගෙවන්න ඕනේද? ඔව්. ඒ වෙනුවෙන් රුපියල් 500ක දඩ මුදලක් අය කරනවා. අවුරුද්දකට රුපියල් 500ක දඩ මුදලක් අය කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපේ ලයිසන් එක එක්ස්පයර් වෙන්නේ 2025 3/15 නම් ඔයා ලයිසන් එක අලුත් කරන්න යන්නේ 2025 3/16 නම් දවසක් පහ වුණා කියලා නෑ, ඒත් රුපියල් 500ක දඩ මුදලක් අය කරනවා. ඒ වගේම තමයි අවුරුද්දකට රුපියල් 500ක් නිසා ඔය අවුරුදු 3ක් පරණ නම් ඒ වෙනුවෙන් 1500ක මුදලක් අවුරුද්දකට 500 බැගින් 500ව 3ක්, ඒ කියන්නේ 1500ක මුදලක් අය කරනවා. ඔයාගේ පරණ ලයිසන් කාඩ් එක නැති වෙලා නම් මෙඩිකල් එක ගන්න මොකද කරන්න ඕනේ? ඔයා මුලින්ම කරන්න ඕනේ පොලිසියේ පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ලක් දාලා ඒකේ කොපියක් අරගෙන ඒක ඉදිරිපත් කරන්න ඕනේ මා ආයතනයට. මෙඩිකල් එක ගත්ත දවසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඕනද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතමු මෙඩිකල් එක ගත්තේ මාසයකට කලින් කියලා. එහෙම වුණොත් ඔයාගේ ලයිසන් එක එක්ස්පයර් වෙන්න දවස් 2කට 3කට කලින් ගිහිල්ලා ලයිසන් එක අලුත් කරගන්න පුළුවන්. නැත්නම් අපි හිතමු මෙඩිකල් එක ගන්නේ ඔයාගේ ලයිසන් එක එක්ස්පයර් වෙන දවසේම නම් ඔයා අනිවාර්යෙන් එදාටම යන්න ඕනේ. නැත්නම් ඔයාට පහ වුණොත් ඒ වෙනුවෙන් දඩ ගෙවන්න සිද්ධ වෙනවා. රියදුරු බලපත්‍රය අලුත් කර දවසේම කාඩ් පත දෙනවද?
කාඩ් පතක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපිට හම්බෙන්නේ A4 size temporary license එකක්. ඔයාට දුන්නු ටෙම්පරරි ලයිසන් එකත් කල්ලිකුත් වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් ඔයා යන්න ඕන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. ගිහිල්ලා ඔයාගේ දිනය අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඔයාගේ එක්ස්පයර් ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක අලුත් කරනකොට ඒකේ තොරතුරු වෙනස් කරන්න පුළුවන්. ඔව් වෙනස් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් වෙනස් වෙන්න ඕන තොරතුරු ලබා දීලා ඒව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් තියෙනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.